Hello everyone, welcome to my YouTube channel. ඉතින් මම ඔයාලට අලුත් vlog එකක් අරගෙන එන්න පුළුවන් වුණේ හුඟ දවසකට පස්සේ. හරි, වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඔන්න අද තමයි අපේ වීඩියෝ එකේ දෙවෙනි දවස. එහෙනම් ඉතින් එන්න අද ඔයාලව ගමනක් එක්ක කරගෙන යන්න තමයි හදන්නේ. එහෙමයි කියලා ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා ළමයි. මේක බලාගෙන දිගටම යන්න. අපි බරවකුඹුකෙන් තමයි හයිවේ එකට දෑවේ. මං හිතන්නේ මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වල වොයිස් එක කට් කරලා තමයි තියෙන්නේ. අපේ අම්මගේ අක්කගේ කයි. ඉතින් ඒගොල්ලෝ කය ගහනවා. මම ඉතින් වීඩියෝ කර කර යනවා. ගොඩක් අය කියනවනේ හයිවේ එකේ අනේ මොනවද බලන්න තියෙන්නේ, ගස් කොළන් විතරයිනේ බලන්න තියෙන්නේ කියලා. ඒ වුණාට අනේ මන්ද මේ view එක නම් මාරම ලස්සනයි. අපි කොහොම හරි යද්දී මගදී වැස්සා හයිවේ එකේදී. මගදී කිව්වට අපි වැහැලා ඉවරුණාට පස්සේ තමයි එතනින් යන්නේ. හැම තැනදීම අපිට එහෙම තමයි වුනේ. හරියට වැස්සක් සෙට් උනේ නෑ ඉතින්. ඊට පස්සේ අපි ආවා සර්විස් ඒරියා එකට. මේකේ වොෂ්රූම් කන්න අපිට රෙස්ට් එකක් ගන්න එහෙම ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. හරි ඉතින් මං කිව්වේ නෑ කොහෙද යන්නේ කියලා. මේ වීඩියෝ එක මං එඩිට් කරද්දි තමයි මටත් ඇහුනේ මේ එයාපෝට් කියන වචනයක් ඇහුණා. ඔව් ඉතින් අපි ආම්ම එයාපෝට් දාන්න තමයි යන්නේ. ඉතින් අපි ආවේ කටුනායක එයාපෝට් එකට. කොහොම හරි මං මේ ආවේ එයාපෝට් දෙවනි පාරට. මීට කලින් එක පාරක් ආවා මං 11 දී. නැත්තම් 10 දී හරියට මතක නෑ. ඒත් තම එයාපෝට් දාන්න ආවා. ඔයාලා දන්නව නේද බහුබූතය එකේ හිටිය බන්ටි කියලා එක්කෙනෙක්. එයාගේ නම රොඩ්නි වර්ණකුලසූරිය මං හිතන විදිහට. කොහොම හරි එයාත් හිටියේ. ඊට පස්සේ ඉතින් අම්මවත් ඒ විදිහට දාලා අපි ආයෙ එන්න පිටත් වුණා. කොහොම හරි එදා උදේ ගියපු ගමන ගෙදර ආවේ ආයෙ රෑ 7:00ට විතර. සාමාන්‍යයෙන් මම මේ පොදු ස්ථානවල වීඩියෝ කරන්න ලැජ්ජයි. ඒ වුණාට අනේ මන්ද ඉතින් එදා මට වීඩියෝ කරන්න හිතුණා. දැන් ඉතින් ගෙදර යන්නයි තියෙන්නේ.
කලින් පාරත් හයිවේ ආවට මේ එදා තමයි හරියට මීට උනේ හයිවේ එකේ වැවක් තියෙනවා කියලා. වැවක්ද විලක්ද මන් දන්නේ නැහැ. හරි ඉතින් ළමයි දැන් හයිවේ එකේ හිටියේ ඈතින්. දැන් රෑ වෙලා තියෙන්නේ අපි යන් ගෙදරට. අද තමයි 3 වෙනි දවස. කොහොම හරි මම මේ වීඩියෝස් ගත්තේ එක දිගට නෙවෙයි. සැරින් සැරේ මට පුළුවන් වෙලාවට තමයි ගත්තේ. ඊට පස්සේ අම්ම ගියාට පස්සේ කොහොම හරි සතියක් විතර වැඩ කරේ නෑ. බොරු කියන්න ඕනේ සතියක් විතර වැඩ කරේ නෑ. ඊට පස්සේ ඉතින් දැන් වැඩ ටික ආපහු පටන් ගන්න තමයි හදන්නේ. මං ආයෙ ලයිෆ් එක පටන් ගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් ගේන්නේ නැත්තේ. මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මං part 2 එක විදිහට ගේන්න හිතුවේ ඔයාලට. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එක නතර කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.